guys, welcome back to Deo's Travel Diaries. Dubai ඉන්න කෙනෙක් නම් දන්නවා මම අද මේ යන ලොකේෂන් එක තියෙන්නේ සලාදින් මෙට්‍රෝ ස්ටේෂන් එක ළඟ දේරා ෆිෂ් රවුන්ඩබවුට් එක ළඟම මෙන්න මෙතන. ඉතින් මම අද මේ යන්නේ gift point එකට. ඩුබායි ඉන්න කෙනෙක්ට නම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේ දවස්වල හීට් එක කොහොමද කියලා. ඉතින් එන්නට අපි යනවා අපිට ඕනි බඩු වගේක් ගන්න තියෙනවා. ඒකට මම යන්නේ මගේ යාළුවත් එක්ක. මේ ඉන්නේ මගේ යාළුවා. එයාගේ නම මැරිෂ්. ඕකේ එහෙනම් වැඩි කතාවක් නැතුව අපි ෂොප් එකට යමු. මේ ෂොප් එකේ ඇත්තටම ගොඩක් affordable prices වලට බඩු ගන්න පුළුවන්. ඉතින් මේ ෂොප් එකේ vegetables, fresh fruits ඇරෙන්න ඉතුරු අනිත් හැම item එකක්ම වගේ තියෙනවා. ඒ කියන්නේ clothing උත් ඇතුළත. ගොඩක් බඩු මේ විදිහට දාලා තියෙනවා. මේ වගේ ගොඩක් discount තියෙනවා. ඒ වගේම offers උත් තියෙනවා. ඔයාලට ගන්න පුළුවන් ගිහිල්ලා. chocolates වර්ග, biscuits, ඒ වගේම snacks, oil, ඒ හැම දෙයක්ම වගේ මේ shop එකේ තියෙනවා. ගොඩක් කට්ටිය හොයනවනේ කිරිපිටි වර්ග, එතකොට චීස් වර්ග, KitKat chocolates, Dairy Milk, ඒ වගේ ගොඩක් chocolates වර්ග තියෙනවා. ඔයාලට තෝරලා බලලා අරගන්න පුළුවන්. කෑම ජාති වලට අමතරව මෙතන bathing items තියෙනවා. ඒ වගේම පොඩි ළමයිගේ items තියෙනවා. දැන් අපි යමු girls items තියෙන තැනට. ඉතින් ගොඩක් කට්ටිය හොයනවනේ ලස්සන jewelry, sunglasses, perfumes, ඒ වගේ ගොඩක් ලොකු collection එකක් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. අඩු ගානට ඒ වගේම තමයි kids section එක, toys, ඒ වගේම ළමයිගේ schools වලට ඕනි කරන බඩු, ඒවා වගේම kitchen items උත් මෙතනින් තියෙනවා. ඔයාලට ඕනි කැමති item එකක් මෙතන තෝරලා බලලා අරගන්න පුළුවන්. මෙතන ලොකු collection එකක් තියෙනවා. ඉතින් හැමදේම එකම තැනකින් ගන්න එන කෙනෙක්ට නම් මෙතන තමයි මම recommend කරන්නේ. ගොඩක් හොඳ තැනක්. ගොඩක් අඩුවට purchase කරන්නත් පුළුවන්. මේ වගේ ඩුබායි වල statues, චුටි gift items උත් මෙතන තියෙනවා. ඉතින් අපිත් පොඩි බඩු ටිකක් ගත්තා. මෙතන තියෙන clothing items මම වෙන දවසක පෙන්නනවා තව vlog එකකින්. අපිට මේ බඩු ටිකට එච්චර ලොකු ගාණක් ගියේ නැහැ. offers එක තිබ්බ දේවල් තමයි පොඩක් ගත්තේ. තව දවසකින් එකතු වෙන්නම් ඔයාලත් එක්ක තව අලුත් vlog එකකින්. එහෙනම් හැමෝටම ගිහින් එනම් bye.